හැලෝ කොහොමද ඔයාලට ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. අද මං ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ හරිම සරල ඒත් හරිම වැදගත් කතාවක්. කවදා හරි අපේ ජීවිතේ හදිසි වෙලාවල් එනවා. ඇඳුමක් නැතුව වෙලාවක් නැතිව විසඳුමක් නැතිව තියෙන වෙලාවල් එනවා. ඉතින් එහෙම වෙලාවක මම කරේ මං අතේ තිබිච්ච පුංචි දෙයක් වටින දෙයක් කරපු එක. අපිට දෙන දේවල් පොඩි වෙන්න පුළුවන් යාළුවනේ. ඒත් අපේ සිතුවිලි ලොකු නම් අපිට නිර්මාණය කරන්න පුළුවන් දේවල් වලට සීමාවක් නැහැ. ඔයාලට මේ පේන්නේ මගේ පුංචි පැංචි ඇඳගෙන හිටපු ඒ ලස්සන ගවුම මැහුවේ කොහොමද කියන එක. ඇත්තටම හදිසිය ගමනක් යන්න වෙලා ඉතින් එයාට අලුත් ගවුමක් මට ආසයි අලුත් ගවුමකින් එයාව ඒ ගමන එක්කයි යන්න. මොකද ගොඩක් ඒවා ගමන් ඇඳලා තිබිච්ච නිසා මට හරි ආසයි තුණා එයාට අලුත් ගවුමක් ගන්න ඒ වෙලාවේ හැටියට බෑ. ඒ වගේම මේ වෙලාවේ හැටියට මට ටවුන් එකට යන්නත් අමාරුයි. ඉතින් ඒ නිසා මං ගොඩාක් කල්පනා කරලම මට මතක් වුණා මෙන්න මේ මං කලින් සාරි ප්‍රින්ට් කරානේ. ඉතින් ඒ සාරි ප්‍රින්ට් කරපුවාම රෙදි කෑල්ලක් ඉතුරු වෙලා මම ඒක මේස රෙද්දකට තියාගත්තා. ඒක මේස රෙද්දට පොඩි මේස රෙද්දකට මම ප්‍රින්ට් කරලා ඒක තියාගත්තා. නමුත් මම ඒක මේසෙට දැම්මේ නැහැ. ඉතින් මම ඒක අරගෙන ඒ වෙලාවේ එයාට ඒ ලයින් ගවුමක් මැහුවා. පුංචි බබාලට ඔයාලා දන්නවද හරිම සරල චාම් ලස්සන ගවුමක් තමයි ඒ ලයින් ගවුම කියලා කියන්නේ. ඒක හරිම ලස්සනයි. ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ මම ඒ ගවුමට පයිපිනුත් මට මදි ඒ තිබුණු රෙදි කෑල්ලෙන්. මම ඒක හරියටම නමලා කැපුවේ නැහැ. ඒ කියන්නේ මම ප්‍රොෆෙෂනල් විදිහටම පයිපින් එක කපන්න මට රෙදි නැහැ. නමුත් ඒක හොඳට ඒ කපපු එක නීට් එකට ඔයාලා දැක්කා ගවුම නීට් එකටම තිබුණා. ඉතින් ඔන්න ඔහොම කපාගෙන ගවුම් දෙක මම මෙන්න මෙහෙම මහන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම ගොඩාක් හදිස්සියේ වෙච්ච දෙයක්. හැබැයි මම කොහොම හරි මේ ගවුම එදා මහගත්තා. ගවුම උසත් මදි වුණා. මම ඒකට රෙදි කෑල්ලක් ගත්තා. ඉතින් ඔය විදියට මම ගෙදර සියලුම රෙදි මහන්න මම හුරු වෙලා හිටපු කෙනෙක්. කලින් මම වටේ පිටේ රෙදිත් මැහුවා. නමුත් කාලෙත් එක්ක මට ඒක මැනේජ් කරගන්න බැහැ. මොකද අපේ ජීවිතේ අපිට හැම වෙලාවෙම බබාලා තමයි අපේ අංක 1. ඉතින් දුවයි පුතයි දෙන්නම ඉන්නවා. ඉතින් එයාලගේ දේවලුත් එක්ක ටිකක් අමාරුයි වටේ පිට රෙදි එනකොට ඒවා નિયમિત වෙලාවලට එයාලට දෙන්න. ඉතින් ඒ නිසා මම අනිත් එක අපි ළමයි එක්ක මොන දේ කරත් අපි ළමයි එක්ක ඉන්න ඕනේ. මොකද අපි තමයි එයාලව ගයිඩ් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මගේ අංක 1 ඒගොල්ලෝ ඒත් එහෙමයි කියලා අපේ දේවල් අපේ අරමුණු නැති කරගන්න බෑනේ. ඉතින් ඒක හරි ආසයි කාන්තාවක් හැටියට මොනවා හරි දෙයක් තිබුණොත් මං හිතන්නේ ඔයාලටත් ඒක ඇති. ඉතින් හිතේ තියෙන ආශාවක් මොනම හරි දෙයක් තිබුණොත් ඒක ඉෂ්ට කරගන්න ටිකක් පෙළඹෙනවා වැඩි කාන්තාවෝ. ඒකයි එහෙම වෙන්නේ. නමුත් ඒක මටත් තිබුණ දෙයක්. ඉතින් මං ඒ නිසා මැහුම් පැත්ත මම අතෑරියේ නැහැ. ඒක ටික කරගෙන ආවා. ඉතින් මම ඒ විදිහට මැහුම් අතෑරියත් මම ඒක හිතකින් නෙමෙයි මට දුකයි. මොකද මං ආස දෙයක් සහ මං හිතනවා මේ හැකියාව මට උපරිමම පිහිටලා තිබුණා කියලා. නමුත් ඉතින් දුකෙන් මං ඒක අතෑරියා. හැබැයි ගෙදර හැම එකක්ම මං විසින්ම මහගත්තු ඒවල්. මං ඇඳගෙන ඉන්න ගවුම මං අඳින හැම දෙම වෙඩින් එකක් තිබුණත් ෆන්ක්ෂන් එකක් තිබුණත් ඒ හැම දෙයකදීම ඉතින් මං හස්බන්ඩ්ට මං හිතන්නේ එයාට ගොඩාක් ලොකු සහයක් මේක කියලා මම හිතනවා. මොකද ඔයාලා දන්නවනේ වෙළඳ පොලේ ගියොත් එහෙම රෙදි වලට ලොකු මුදලක් අපිට වියදම් වෙනවා. ඉතින් ඇත්තට මේක ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන් මේ විදිහට අපිට මහාන හැකියාව තියෙනවා නම්. ඉතින් ඒ නිසා ජීවිතේ ලොකු දේවල් කරන්න හිතාගෙන ඉන්නකොට පටන් ගන්න හොඳම තැන ඔයා ඉන්න තැනමයි. ඔයාලත් ඔයාට තියෙන පුංචි හැකියාවෙන් පටන් ගන්න අත්හරින්න එපා. හදවතින් කරන වැඩ කවදා හරි අගය වෙනවා යාළුවනේ. ඒ නිසා ජීවිතේ නැති දේවල් ගැන හිතා ඒ වගේම නැති වෙච්ච දේවල් ගැන හිතා ඒව ගැන ගොඩාක් දුක් වෙවි ඉන්නව නේද? කවදාවත් එහෙම වෙන්න එපා. ඒ වගේම ඔයාගේ දුක
ඔයා කාටවත් ඒ අවස්ථාවට නැති කරගන්න කීවට කමක් නැහැ. හැබැයි ඔයාගේ දුක ඒ කෙනා ඒ අවස්ථාවේ අහයි ඊළඟ අවස්ථාවෙත් අහයි 3 වෙනි 4 වෙනකොට එයාටත් ඒක නෝමල් වෙනවා. ඉතින් ඒ නිසා අපේ දුක කන්න කවුරුත් නැහැ. අපි අඬ අපි හැම වෙලේම අපේ දුක ගැන තව කෙනෙක් එක කියා ඉන්නකොට මං හිතන්නේ ඒක එයාටත් එපා වෙනවා. ඉතින් ඒක ඊට වඩා හොඳයි දුක ගැන හිතන්න වෙලාව නැති කරගන්න එක. දුක ගැන හිතන්න තියෙන වෙලාව අපි නැති කරගන්න මෙන්න මේ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලගේ තියෙන හැකියාව මොකක්ද කියන එක ඔයාලා තේරුම් ගත්තොත් ඇත්තටම ඒ වැඩේ ඉතාම සාර්ථකව කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මම මේ මහන්න පටන් ගත්තේ. ඉතින් මට ඇත්තටම හරිය ආඩම්බරයක් හිතේ තියෙනවා සතුටක්. කවුරු හරි මම ඇඳුමක් ඇඳගෙන යනකොට එයාලා කියනවා හරි ලස්සනයි ඒක ඔයා මහපු එකක්ද කඩෙන් ගත්තා වගේ නේද කියලා කියනකොට ඒ ආඩම්බරය වැඩි. ඉතින් මේ තමයි පුංචි පැංචින මාපු ගවුමේ අවසානය. ඉතින් ඔන්න ගවුම මහලා ඉවරලා මං ඊළඟට මෙන්න මේ වැඩෙත් මං ඇත්තටම ඔයාලට කියන්න ඕනේ. ඉඩක් ලැබුණ හැම වෙලාවකම මං ඒ වෙලාව නිකන් ගත කරන්න කැමති නැහැ. ඉතින් මං ඒ අතරේ මේ වගේ බෙඩ්ෂීට් මහන එකත් පොඩිවට පටන් ගත්තා. ඉතින් ඒකත් මම කරනවා. දැන් මේ ඔයාලා දකින්නේ මම මේ ඒ කස්ටමර් එයා මගෙන් ෆිටඩ් බෙඩ්ෂීට් එක ෆිටඩ් නෙවෙයි ඒක මේ අපි මෙට්ට කවරයක්. ඉතින් මෙට්ට කවරයක් එයා මගෙන් ඉල්ලුවා. ඒ මෙට්ට කවරෙට මුළු 4ට ඉලස්ට්‍රිය දාලා මැහුවා. ෂිපර් එක දාන්න එපා කිව්වා. මොකද ඒක කරදරයි කියලා ෂිපර් එක දාපුවම ගලවන්න කරන්න. ඉතින් මේ විදිහට මෙට්ට කවරේ දාලා ඊට උඩින් ඔයාලගේ බෙඩ්ෂීට් එක දාපුවම ඒක හරි නීට්නස්ව ලස්සනට හිටිනවා. ඉතින් මේ කස්ටමර්ට මේ අඟල් 8ක් උසයි එයාගේ මෙට්‍රස් එක. ඒ වගේම අඟල් 6.5ක් උසයි දිගයි පළල අඟල් 6 ඇඳකට තමා මේ මෙට්ට කවරේ මැහුවේ. ඉතින් මේක මේ පොලියස්ටර් මිශ්‍ර මැටීරියල් එකක් තමයි මේකට අපි යොදා ගන්න. ඔයාලා ඒක දන්නවා මෙට්ට කවර මහන්නේ මොන වගේද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙට්ට කවරේ වැඩත් නිමා වුණේ එදා දවසේ. ඉතින් කොහොම හරි ඔන්න ඔය වැඩ දෙකම මම කරගත්තා. ඉතින් ටිකක් මහන්සි වැඩ අධිකයි ඒ වුණත් අවසානයේ මේක දිහා බලලා දකින සතුට හරිම සුන්දරයි යාළුවෝ. ඒ සුන්දරත්වයේ විඳින්න ඔයාලා එකතු වෙන්න මාත් එක්ක. ඉතින් මේ හැම දෙයක්ම මං හදවතින් කරන වැඩ. ඔයාලත් තියෙන දේවල් වලින් පටන් ගන්න. අත්හරින්න එපා. හදවතින් කරන වැඩ කවදා හරි අගය වෙනවා. එහෙනම් ගිහින් එන්නම් ආදරේ ඔයාලා හැමෝටම.